ඔන්න ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා වෙනදා වගේම මනස ලයිව් නාලිකාවට එකතු වෙලා ඉන්න ඒ ආදරණීය ඔබ සහ අද මේ වීඩියෝ එක බලන ඒ සෑම දෙනාම. ඉතින් මේ දවස්වල ඉතාමත් කතා බහකට ලක් වෙන කාරණාවක් තමයි මේ දළදා ප්‍රදර්ශනය සම්බන්ධව. ඉතින් නොඑක් පුරාවිද්‍යා සාධක නොඑක් සාහිත්‍ය කාරණා සහ පුරාවිද්‍යා සාධක පිළිබඳව මහා දැනුම් සම්භාරයක් මට තිබෙනවා. සැබෑ දන්ත ධාතුන් වහන්සේ මේ ඔබට ප්‍රදර්ශනයේදී ඉතින් ඇත්තටම බලා ගන්න හම්බෙන්නේ. ඉතින් ඔක මහා කියන්න පුළුවන් කාරණාවක් නෙමෙයි මේ කතාව. කිව්වට කවුරුත් පිළිගන්නෙත් නැහැ. ඒක නිසාම හැම මොහොතකදීම වාගේම මම මේක දන්නේ නැති සියලු දෙනාටම කතා කරලා කියන්න උත්සාහ ගත්තා. ඒ උත්සාහ ගත්තත් තේරුමක් නැහැ. හේතුව මේකට සාක්ෂි සාධක ඇතුව කතා කරන්නට මට වෙලා මදි වුණා. ඒකට වෙලාව හොයාගන්න බැරි වුණා. ඒක නිසාම දන්ත ධාතුන් වහන්සේ හිමි ඒ පාරම්පරික පවුලේ නියම උරුමකරු කතා කරනවා. ඉතින් ඔව් සෑම මොහොතකම කියනවා මේ දන්ත ධාතුන් වහන්සේ මේ සැබෑ දන්ත ධාතුන් වහන්සේ නෙමෙයි ඔබට මේ ප්‍රදර්ශනයේදී බලා ගන්න තියෙන්නේ ඒ දළදා වහන්සේගේ සැබෑ දළදා වහන්සේගේ අනුරුවක් බව. ලයිව් නාලිකාවට හැමතිස්සෙම එක්රොක් වෙලා ඉන්නේ මේ මනස දියුණු මේ සැබෑ බුදුදහම තේරුම් ගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂතාවයේ තියෙන ප්‍රඥාවන්තයෝ ටිකක්. ඒක නිසා මම හිතුවා මේ වීඩියෝ එක අවශ්‍යම කරුණු කාරණා ටික එකතු කරලා මේ මගේ ප්‍රඥාවන්ත පිරිසට බලා ගන්න සහ මේ යමකමක් කියලා දුන්නාම තේරෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිසට මේක ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ එක. ඒක නිසාමයි ගේන්නේ මේ වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව දිගටම බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ආරාධනා කරන ගමන්ම තවත් කතාවක් ඔබට කියන්නම්. පින තියෙන මිනිස්සුන්ට මේ බලා ගන්න හැකි වෙයි කියලා සිතාගෙන නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙමින් මම තනියමම කල්පනා කරනවා පව් මේ මිත්‍යාවෙන් වැහිලා ඉන්න මිනිස්සු කවදා මේ මිත්‍යාවෙන් ඔබට ගන්නට හැකි වේද කියලා. ඉතින් ඒක එහෙම නෙමෙයි කියලා දේවල් කතා කරන්න කියලා පව් පුරව ගන්න එපා කියපු ඒ සෑම මිත්‍යා දෘෂ්ටි කොට තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මෙයා කතා කරනවා බොහොම එඩිතරව ඕනම අධිකරණයකට යන්න මම සූදානම් කියලා. ඉතින් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන කට්ටියකෝ මේවා ඇහෙන්නේ නැද්ද? මේ රටේ තියෙන සියලු මාධ්‍ය ජාලා එකතු කරලා තමයි මෙයා මේ කතාව මුළු රටටම ඇහෙන්න කියන්නේ. ඉතින් මට ආන් එක ප්‍රශ්නයක් අර මගෙන් ප්‍රශ්න කරපු ඒ අයගෙන් තමයි මම අහන්නේ. මේ කතාව හරියටම අහලා ඔබට ප්‍රශ්නයක් නෙවෙයිද යන්න බව කමෙන්ට් එකක් ඔස්සේ මට ගේන්න. ඒක තමයි මම බලාපොරොත්තු වෙන ඔබගේ සහාය. ඊළඟ බොහොම ස්තුතියි ඔබට මේ විනාඩි 10 මා වෙනුවෙන් කැප කරනවට. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව්. තෙරුවන් සරණයි. පැහැදිලිවම දන්ත ධාතුන් වහන්සේගේ දැකුම් මංගල්‍යයක් වාර්ෂිකව පැවැත්වීම තමයි පුරාතන සම්ප්‍රදාය. ඒ දේ පුරාතනයේ සිද්ධ වුණා. ඉතින් ඒ දේ මම දකිනවා රටේ පාලකයා විදිහට ගත්තා වූ තීරණය බොහොම වැදගත් වගේම බොහොම පින්වන්තයි. හැබැයි ඒ දැකුම් මංගල්‍ය සැබෑ දළදා වහන්සේ දැක ගැනීමට කටයුතු සැලසෙනවා නම් ඒක ඊටත් වඩා පුණ්‍යවන්තයි භාග්‍යවන්තයි. කන්ද උඩරට රාජධානිය 1815 මාර්තු 2 වෙනි දින ගිවිසුමකින් එංගලන්ත අධිරාජ්‍යවාදීන්ට පාවා දුන්නේ කන්ද උඩරට බලලෝභී පවුල් කීපයක් එකතු වෙලා. නමුත් ඔය කිසිම තැනක මේ රටේ රාජ්‍යත්වයේ සංකේතය බුද්ධ ආදාහන මළුවේ පටන් රැක ආරක්ෂා කරපු වසර 2361ක් පුරාවට විවිධාකාර වූ ආක්‍රමණ ආවා. කාලිංග මාග ආක්‍රමණය ආවා. ඒ වගේම කුලසේකර ආක්‍රමණය ආවා. පාණ්ඩ්‍ය ආක්‍රමණ ආවා. චෝල ආක්‍රමණ ආවා. ඒ වගේම පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේ කිසිදු ආක්‍රමණයකෙකුට දන්ත ධාතුන් වහන්සේ කීරවැල්ලේ පරපුරෙන් දැහැ ගන්න, ග්‍රහණය කරගන්න ලැබුණේ නැහැ. මොකද කීරවැල්ල පරපුරට සක්විති රාජ පදවිය අතහැරලා වුන් බාරගත්තේ බුදුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරගන්න. ඊට පස්සේ වුන් ඔටුනු පලන් රජවරු කියන තැන ඒ වෙන් කරගත්තේ නැහැ. වුන් බුදුන්ගේ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරගැනීමේ වගකීම මේ තාක් වුන් ඉටු කරනවා. ඉතින් බුරුම රාජ්‍ය අද තියෙන දළදා මාලිගාවේ වැඩ ඉන්න දළදාව සැබෑ දළදාව නෙමෙයි.
හත්වෙනි බුවනික බාහු රජතුමා ක්‍රිස්තු දහම වැළඳ ගැනීම තුල හත්වෙනි බුවනික බාහු රජුගේ දියණිය බුරුම රජු විවාහ කර ගැනීමේදී දෑවැද්දට දළදා වහන්සේ ඉල්ලුමත් එක්ක ඇද්දල අනුරුව හිරිපිටියේ රාළ නිර්මාණය කළා. බුරුම කරඬුවේ අද වැඩ ඉන්නේ. ඒ බුරුමේ දළදා මාලිගාවේ සේ නිර්මාණය කරපු ඇද්දල අනුරුවක්. ඒ වගේම දෙවැනි දළදා අනුරුව ඇද්දලේ නිර්මාණය කළා වීදිය බණ්ඩාරට කිරවැල්ලේ හිරිපිටියේ නිවන රාළ මගේ මුත්තණුවන් ලබා දෙනවා. ඒක නල්ලූර් කෝවිල් භූමියේදී ඇති වුණ දෙමළ සොල්දාදුවන් සමග ඇති වුණු සටනකදී බංගීරාල එක්ක ඒ වෙලාවේදී වීදිය බණ්ඩාර මරණයටපත් වෙනවා. ඔහු සංගවාගෙන හිටපු දළදා වහන්සේ අනුරුව ඇද්දල පෘතුගීසීන්ට බාර කරනවා මේ දෙමළ සොල්දාදුවන් විසින්. ඒක කොන්ස්ටාන්තිනෝපල් වලදී තලලා ඒක මුහුදට විසු කරලා තියෙනවා. එසේ තලන ලද දළදා වහන්සේ වඳුරු දතකට සමානයි කියලා කුවේරොස් වැලන්ටයින් කියන පෘතුගීසි පූජකයින්ගේ ලේඛනගතව සඳහන් වෙනවා. අනිකුත් තුන්වෙනි අනුරුව දළදා වහන්සේ සහ සැබෑ දන්ත ධාතුන් වහන්සේ කිරවැල්ලේ පරපුරේ පිටියේ රාළ දෙල්ගමුව දක්වා රැගෙන ගිහිල්ලා කන්ද උඩ රට අවසාන රාජධානියටත් මගේ මුත්තණුවම්මයි වඩම්මන්නේ. ඔහු එතෙක් දිවෙන රාළ හිටියා. ඊට පස්සේ දිවනිලමේ බවට පාරම්පරික තනතුරෙන් ඔහු විමල ධර්මසූරිය රජු පත් කරනවා. ඔහුට එදින අන්දවන ලද රාජකීය මුල් ඇඳුම කුසුමාසන දේවී විසින් නිර්මාණය කළා ඇඟලන්නේ. ඔහුට එදා අඳින ලද රාජකීය මුල් ඇඳුම පසු කාලීනව දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරපු කිරවැල්ලේ දිවනිලමේවරයා ඝාතනය වීමත් සමග දළදාව රකින්න කුමාරයා සතු රාජකීය මුල් ඇඳුම කන්ද උඩ රට රදල පිරිස් ඉංග්‍රීසින්ට රටපතාව දුන්නා වූ පිරිස් බලලෝභීව මේ රාජකීය මුල් ඇඳුම අත්පත් කරගෙන බුද්ධ භාෂිත සූත්‍ර දේශනා සජ්ජායනය කළා. වුන් ඇඟලන්නට පුරුදු වුණා. අද වර්තමානයේදී විවාහ සරණ මංගල්‍ය සිද්ධ වෙන මොහොතේදී රාජකීය මුල් ඇඳුම තමයි දළදාව රකින්න කුමාරයා සතු රාජකීය උඩරට මුල් ඇඳුම හැටියට ඒක වර්තමානයේ ජනභාවිතයේ තියෙන්නේ. මේ මුල් ඇඳුමේ හිමි අයිතිය දළදා වහන්සේ ආරක්ෂා කරන කුමාරයා සතු රාජකීය මුල් ඇඳුම. ඉතින් මේක වුන් ඇඟලන්නට බය වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පාසිත සූත්‍ර දේශනා සජ්ජායනය කළා වුන් ඇඟලන්නට ගත්තා. අද ඒ රාජකීය මුල් ඇඳුම ඒ වගේම දන්ත ධාතුන් වහන්සේගේ පාරම්පරික ගිහි බාරකාරත්වය ඒ ඉංග්‍රීසීන්ට ගිවිසුමකින් රට පාවා දුන්නා වූ රදල ප්‍රධානීන් විසින් අත්පත් කරගෙන ඔවුන් විසින් පළමු වතාවට 1814 දී කපුවත්තේ අධිකාරම දියවඩන නිලමේවරයා විදිහට දන්ත ධාතුන් වහන්සේගේ බාරකාරත්වයට පත් කරන ඉංග්‍රීසි ජාතික ජෝන් ඩොයිලි තමයි ඔව්ව පත් කරන්නේ. දළදා වහන්සේ නොමැතිව අනුරුවවත් නොමැතිව අනුරුවට තමයි ඒ මොහොත වෙන විට දළදා මාලිගාවේ තේවාව කරන්නේ වාරියපොළ සුමංගල හාමුදුරුවෝ. ඉතින් කිරවැල්ල අනුරුද්ධ සිරිමාන අධිකාරම් මුදියන්සේලාගේ බුලුගුඩේ බණ්ඩා සෙනවිරත්න මගේ මුත්තණුවන් ඌව වෙල්ලස්සට දන්ත ධාතුන් වහන්සේ රැගෙන ගිහිල්ලා දන්ත ධාතුන් වහන්සේ මතු අනාගතයේ සුදුසු මොහොතේ කරලියට ගෙනීමට දළදා බහාරකාර කිහිරැලි දේව මණ්ඩලය ඇතුළු තත්කාලය බලලා සුදුසු මොහොතට ඉන්නා වූ දළදා කුමාරයාට අදිෂ්ඨාන කරලා මේ දේ බාර කරලා තියෙනවා. ඉතින් සුදුසු මොහොතේ කීරවැල්ලේවරු කරලියට ආවා 2017 වසරේදී. නමුත් මේ රටේ පාලන බලයේ හිටපු අභාග්‍ය සම්පන්න නායකයින්ගේ තිබෙනා වූ පින්වන්ත භාවය මදකම නිසා ඔවුන් අවබෝධ කරගත්තේ නැහැ. කීරවැල්ලේ යනු තවත් හිතලුවක් මිත්‍යාවක් සමාජගත කරන පුද්ගලයෙක් ඇතැම් අය මානසික ව්‍යාධියකින් පෙළෙන පිස්සෙක් විදියට සමාජගත කරා. නමුත් සැබෑ දන්ත ධාතුන් වහන්සේ සුදුසු මොහොතේ කරලියට එයි. අනුරුව ඇද්දල අනුරුවක් තමයි සැබෑ ලෙසින්ම කන්ද උඩරට බාර කරේ. මේක රහසක්. මේක රාජකීය රහසක්. ඉතින් ඒ නිසා රටවාසී ලෝකවාසී ජනතාව අභිමානයට පත් විය යුතුයි. රට සුද්දට පාවා දුන්නට ලෞතර බුදුන්ගේ දන්ත ධාතුන් වහන්සේ සිංහලයා විසින් ආරක්ෂා කරගත්තා. ඇද්දල අනුරු තුනයි. එකක් තියෙනවා. පළමුව බුරුමේ දළදා මාලිගාවේ. අනිත් එක දෙවනුව වීදිය බණ්ඩාර අතින් විනාශ වෙනවා. තුන්වෙනි එක තමයි අද කන්ද උඩරට මාලිගාවේ තැන්පත් කළා. ඉංග්‍රීසින්ට ඒක 80කට කටයුතු කරනවා කීරවැල්ලේ පරපුර. නමුත් ඔබතුමා කියන කීරවැල්ලේ පරපුර අනුරුව සහ දන්ත ධාතුන් වහන්සේ රැගෙන පලා යනවා කියලා. හරි නේද කිව්ව නේද? පැහැදිලිවම. දැන් එතකොට දැන් ඔබ කියන විදියට දැන් මේ ඔබ කියන්නේ මේ සමහර වෙලාවට මේ ජාතියම කම්පා කරන කාරණාවක් වෙන්න පුළුවන්. ඔබ කියනවා මේ කන්ද උඩරට දළදා මාලිගාවේ අතිඋතුම් දන්ත ධාතුන් වහන්සේ විදියට අපි වන්දනාමාන කරන්නේ පූජෝපහාර දක්වන්නේ අනුරුවකට කියලා. පැහැදිලිව. මට හිතා ගන්න බෑ ඔබතුමා මෙහෙම කියන්නේ. ඔබට උරුමකරු විදියට කියන්නේ. එතකොට උරුමකරු විදියට දිව නිලමේතුමා ඔබතුමා නිසක දන්ත ධාතුන් වහන්සේ දැකලා තියෙනවද? නිසක දන්ත ධාතුන් වහන්සේ පිළිබඳව තිබෙන්නේ රාජකීය රහසක්. ඔබතුමාගෙන් මම අහන්නේ නිසක දන්ත ධාතුන් වහන්සේ දැකලා තියෙනවද විතරයි. ඔව්ද නැද්ද? පැහැදිලිවම. දැකලා තියෙනවා.
මම ඉතින් එහාට අහන්නේ කොහෙද තියෙන්නේ අපිට බලන්න පුළුවන් දේ මොනවද අහන්නේ. එතකොට ඒ දන්ත ධාතුන් වහන්සේ ඔබගේ පරපුරට විතරද ආරක්ෂා කරන්න පුළුවන් තාම සැඟවිලාද තියෙන්නේ නැත්නම් ඒ කාරණාව ගැන කතා කරමු. ඔව්. දළදා වහන්සේ සම්බන්ධව තීන්දුව తీරන ගැනීම දන්ත ධාතුන් වහන්සේ සම්බන්ධ සැබෑ දන්ත ධාතුන් වහන්සේ සම්බන්ධව අනුරුද්ධ දළදා වහන්සේලා සැබෑ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගැනීමේ චේතනාවෙන් නිර්මාණය වෙන්නේ. සැබෑ දන්ත ධාතුන් වහන්සේ සම්බන්ධව සම්පූර්ණ උත්තරාධිකාරී උරුමේ අධිකාරී බලය. ඒ කියන්නේ රටේ රජුටත් නොදන්වා දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගැනීමේ පළවෙනි වගකීම පළවෙනි උරුමය කිරවැල්ලේ පරපුර සතුයි. ඒ වගේම මේ රටේ වදුල් 5ක් තියෙනවා. වැව් වදුල, ඒ වගේම ධාතු වදුල, වෙද වදුල ආදී වශයෙන් මේ ගොවි වදුල විදිහට නිදන් වදුල් 5ක් තියෙනවා. මේ වදුල් 5 ධාතු වදුලේ පළවෙනි අයිතිය මේ මොහොතේ තියෙන කීරවැල්ලේ પરම්පරාවට. හොඳයි. දිවනිලමේතුමා දැන් ඔබතුමා කියනවා කන්ද උඩරට දළදා මාලිගාවේ වැඩ වාසය කරන්නේ අනුරුද්ධ දළදා වහන්සේ නම. ඔබතුමාලා සතුව තමයි නිසක දන්ත ධාතුන් වහන්සේ තියෙන්නේ කියලා. හැබැයි ඔබතුමා අයිතිය ඉල්ලනවා. මේ මොකද්ද එතකොට මේ? නෑ මෙහෙමයි. ඒක අපිට පැවරුණු වගකීමක්. මේක මේ රටේ ගොඩාක් දෙනෙකුට මම මේ දේ බුද්ධිමත්ව පරිණතව ප්‍රඥාවන්තව නුවණින් විමසන්න කියනවා. මොකද මේ ඔබතුමාත් මමත් මේ කරන සාකච්ඡාව මම දන්නවා මේ විශාල ආందోලනයක් වගේම මේක ලොකු අභියෝගයක් මේ කරන්නේ. සමස්ත මේ ඉංග්‍රීසි පාලන සමයෙන් පස්සේ දන්ත ධාතුන් වහන්සේ ගැන කරන මහා මේ උඩු යටි කුරු පෙරලීමක්. ඒකේ වගකීම මම දරනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මම කියන්නේ බුද්ධිමත්ව මේ මම කියන්නේ මොකද්ද කියන දේ තේරුම් ගන්න ඕනේ. මොකද දන්ත ධාතුන් වහන්සේගේ අනුරු සහ සැබෑ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරගන්නට කීරවැල්ලේ පරපුරට මේ උත්තරාධිකාරී උරුමය බුද්ධ ආදාහන මළුවේදී පැවරෙන වගකීමක්. මේ වගකීම ඔවුන් දිවිහිමියෙන් ආරක්ෂා කරගත යුතුයි. මොකද කෝට්ටේ යුගයේදී කීරවැල්ලේ හිරිපිටියේ දිවෙනරාල රාජධානී 3කදී රාජතුමා මිත්‍යා දෘෂ්ටික වෙනවා. එතකොට ක්‍රිස්තු දහම වැළඳ ගන්නවා. බෑ දන්ත ධාතුන් වහන්සේ බුරුම රජුට දෑවැද්දට දෙන්න පොරොන්දු වෙනවා. එතකොට දළදා වහන්සේ ආරක්ෂා කරන කුමාරයා උබතෝ කෝටික ප්‍රශ්න ගොඩක තමන්ගේ පරපුරට රැකුණු රාජ්‍යත්වයේ සංකේත වෙච්ච දන්ත ධාතුන් වහන්සේ රැක ඒ වෙලාවම නිර්මාණය කරන අනුරුදාන්ත මේ ඇද්දලා අනුරක් බුරුම කරඬුවේ තියලා දෑවැදි කරඬුවට කිසිම සංවේගයකටපත් නොවි 7 වෙනි බොණක බහු දළදා වහන්සේ කියලාම සාදු සිතින් බුරුමයට පිටමන් කරනවා. එදා සැබෑ දන්ත ධාතුන් වහන්සේ බුරුමයට පිටමන් කරන්නට ඉඩ දීලා කීරවැල්ලේ හිරිපිටියේ දිවසරාල තමයි වගකීමෙන් මිදුණා. අද අපිට දන්ත ධාතුන් වහන්සේ ගැන අභිමාණයෙන් කතා කරන්න පුළුවන්. නෑ. අන්න ඒ වගේ කැපකිරීම කරපු පරපුරක්. අපි බොහොම අසරණ වුණා. අපි රාජ්‍යත්වයේ වෙනුවෙන් පිහිට වුණා. දෙයනේ මේ බුදුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ ඔබලාගේ දෙනෙත්මානයේ තියලා දකින්න මේ එලිමහනට වඩම්මන්න මේ කතා කරන්නේ. ඒ තැනදී අපිට එහෙම තවත් අපිව පාදූවිලි බවට පත් කරන්න එපා. අවුරුදු 200ක් මේ බැට පිට බැට කාලා හෙම්බත් වෙලා අපි සතු සියලු දේපල නැති නාස්ති කරගෙන අසරණ භාවයට පත් වෙලා මේ උරුම වෙනුවෙන් කතා කරන්නේ. අපි ඕනෑම අධිකරණයක පෙනී හිටින්න සූදානම් මේ නීති ඉදිරියේ.